ඈ කොහෙද යන්නේ කලබලේ? ඔන්න ඉතින් අපේ කෙන්සෝගේ බර්ත්ඩේ කෙනවා හෙටද අනිද්දාද අනිද්දානේ බර්ත්ඩේ පාටි 28 නෑ බර්ත්ඩේ එක තියෙන්නේ අද 26 වෙනිදා ජූනි. ඉතින් අපි පාටි එක ගන්න හිතාගෙන ඉන්නේ ජූනි 28 ඉරිදා. ඉතින් අද 26 වෙනිදා hina වෙන්නපා. 26 වෙනිදා මං හිතුවා අපේ පාටි එකට ඕන කරන පොඩි බබාලට දෙන්න ඕන කරන චූටි ගිෆ්ට් ටිකක් පැක් කරගන්න. ඉතින් ඒකට ඕන කරන බඩු ටික අපි අරගෙන ආවා. සීරියස් වෙන්න එපා. ඉතින් මේ පාර මම බබාගේ බර්ත්ඩේ එකට ගන්න ඉන්න තීම් කලර් එක මොකද්ද පාට මොන බ්ලූද? බේබි බ්ලූ. බේබි බ්ලූ කලර් එක. ඉතින් මං හිතුවා ඒ තීම් එකටම මෙන්න මේ වගේ ගිෆ්ට්ස් දාන්න ලස්සන බෑග් ටිකක් ගත්තා. තව මොනවද මේකේ තියෙන්නේ? බේබි බ්ලූ කලර් C තීම් එකට තමයි ගන්නෙ. ඉතින් C තීම් එකට ගැලපෙන විදිහ මේ වගේ ලස්සන කලර් බුක්ස් ටිකකුත් ඕඩර් කරා. එනේ චූටි බබාලාට ගිෆ්ට් කරන්න. තව මොනවද තියෙන්නේ? මේ තියෙනෙත් කලර් බුක් සෙට් එකක්. මේ මං තව ගත්තා මේ ස්ටිකර්ස් වගේක්. ඕ මේක මම ගත්තේ මේ බෑග්ස් මේ මොනවාද මේ නිකන් thank you කියලා ගහලා ප්ලේන් වගේනේ. ඕ මේකට ගිෆ්ට් දාලා අර ලස්සනට ඒකට උඩින් අලවන්න නිකන් C තීම් එකට ගැලපෙන විදිහේ මේ ලස්සන ස්ටිකර් සෙට් එකක් ගත්තා. හරි අපි බලමු මං කොහොමද මේ ගිෆ්ට් පැක් කරන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ගත්ත ඒවා මෙන්න මේ වගේ ලස්සන බෑග් එකක්. ඊට පස්සේ මේ C තීම් එකට කලර් බුක් සෙට් එකක්. ඉතින් ඒ කලර් බුක් එක කලර් කරන්න මම ගත්තා මේ මොනවදනේ ක්‍රයොන්. මේ ඔක්කොම මට එකම જાතියෙන් ගන්න තිබ්බේ නැති හින්දා જાති 3කින් වගේ ගත්තේ. මේ જાතියෙන් කලර් කරන ඒවා 2යි මේ කලර් පෙන්සිල් 2යි ඉතුරු ඔක්කොම මෙන්න මේ වගේ චොක්ස් තියෙන්නේ. එතකොට මේ මොනවදනේ මේවට කියන්නේ ජෙලිද? ජෙලිනේ. ජෙලි බට වගේ මොනවද මන් දන්නේ මට මතකත් නැහැ මොනවද කියලා. ඒක ගත්තා. තව මේක ඉතින් ඔය පොඩි අය කන්න කැමති චොක්ලට් මේ අර නිකන් බිස්කට් කුරු වගේ තියෙන්නේ. අන්න ඒ වගේ සෙට් එකකුත් ගත්තා. එතකොට අර ස්ටිකර් කාඩ් එක කොහොනේ අර ස්ටිකර් කාඩ් එක? මේ තියෙන්නේ අර ලස්සනට අලවන්න ගත්ත ස්ටිකර්ස් ඔය පොඩි බබාලා ආසයිනේ. ඉතින් බෑග්ස් වල ලස්සන ස්ටිකර්ස් තිබ්බහම ඒකයි තව මෙන්න මේකත් ගත්තා කෝකටත් කියලා මේ බෑග් එක ඩෙකොරේට් කරගන්න ලස්සනට තියේ කියලා. ඉතින් අන්තිමට බලමු ලස්සනට එයිද කියලා. මේ ඔක්කොම මේකට දාන්න පුළුවන්ද නංගි? මේ පැත්තට පාවල් තියෙන හින්දා මෙහෙම දැම්මා. නේනවනේ හැබැයි මොනවද තියෙන්නේ කියලා. හැබැයි මොකක් හරි මෙතන ටික ඇහුවම අවුලක් නෑ නේද ඉතින්. මේකෙන් එකයි පොතක් දාන්න ඕනේ. මේ ෂෝප් කොනේ ෆෝටෝ කරමු. එහෙනම් සිම්පල් විදිහට තියෙන්නේ. ඒකෙන් එකයි මේකෙන් එකයි මේකෙන් එකක් ඕනේ. මේ අර චොකලට් වගේ කන්නේ මේකෙන් කයි මේකනේ මතකත් නෑ මොනවද කියලා. මෙතන තියෙනවා මට තෑගි 10ක් වගේ ඕන 3යි 6යි
අය හිතන දොර 24ක් තියෙනවානේ. 24ක් කියන්නේ ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම අපේ කෙන්සු බබාගේ උපන්දිනේ දවසට පුංචි බබාලට දෙන්න තමයි මම මේ ගිෆ්ට් ලෑස්ති කරන්නේ. ඉතින් මේ වැඩේ මම හරිම ආසාවෙන් තමයි කරන්නේ. මොකද මාර ලස්සන හරිම කියුට්. ඉතින් මම මේ විදිහට චූටි තෑගි ටිකක් එකතු කරලා එන චූටි බබාලට දෙන්න වගේ ලස්සනට ඒගොල්ලෝ ආස වෙන විදිහට කලර් ස්වීට්ස් ඒ වගේම කලර් බුක්ස් කලර් පෙන්සිල්ස් වගේ දේවල් දාලා ඒගොල්ලන්ට ආස වෙන විදිහේ චූටි ගිෆ්ට් එකක් මෙන්න මේ විදිහට ලෑස්ති කරා. ස්ටිකර්ස් ඇලවුවා නම් ලස්සන. ඉතින් මම හොයන සයිස් එකට ලස්සන ඩෙකොරේට් කරපු බෑග්ස් තිබුණේ නැති නිසා මම මේ වගේ බ්ලූ කලර් නෝමල් පේපර් බෑග්ස් අරගෙන ඒවා මට ඕන විදිහට අපේ කෙන්සු බබාගේ ටීම් එකට අනුව මේ විදිහට ලස්සන කරගත්තා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මම මේ බෑග්ස් ඩිසයින් කරපු විදිහ ගැන? ඉතින් අපි අපේ පාටියක තියෙන ලොකේෂන් එකට ගිහාම මෙන්න මේ විදිහට අපි ඩෙකොරේෂන්ස් බාර දීලා තිබුණු කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන්ගේ වැඩ පටන් අරගෙන තිබුණා. ඉතින් මේ ටේබල් ඩෙකොරේෂන් එක නම් මම තමයි කරගත්තේ. ෂීන් එකකින් මේ වගේ බඩු අරගෙන ටේබල් ක්ලෝත්ස් ඔය පේපර් ප්ලේට්ස් නයිෆ් ස්පූන්ස් ගෝල්ඩ් කලර් නයිෆ් ඒ වගේ දේවල් පුංචි ඔය හැට ලස්සන දේවල් අරගෙන මම ඒක පොඩියට කරගත්තා. ඊට අමතරව බබාගේ බර්ත්ඩේ මේ බෑක්ඩ්‍රොප් එක ඒ වගේම එන්ට්‍රන්ස් එකේ තියෙන ඩෙකොරේෂන් එක ඒ දේවල් නම් මම මෙහි ජපානයේ ලස්සනටම ඩෙකොරේෂන්ස් කරන අක්කා කෙනෙක් දැක්කා වතු සුදු කියලා. ඒ අක්කට තමයි බාර දුන්නේ. ඉතින් දැන් නම් අපි මේක පාර රෙඩි වෙලා තමයි ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙනකොට මෙන්න මේ විදිහට හරිම ලස්සනට ඩෙකොරේෂන්ස් වැඩ ඔක්කොම ඉවර වෙලා එතකොට කට්ටියත් පොඩ හිමීට එන්න පටන් ගත්තා. ඉතින් මේ බලන්න මට මාර මාසයි ඩෙකොරේෂන් එක දැක්කහම මොකද සාමාන්‍යයෙන් බ්ලූ කලර් කියන්නේ මම ඉස්සර ආස පාටක් නෙමෙයි. හැබැයි ඉතින් මේ විදිහට මම මේ තෝරගත්ත තීම් එකට ලස්සනට ඩෙකොරේෂන් එක කරලා තිබුණාම මට ඇත්තට මේක වෙනම ලෝකයක් වගේ තමයි දැක්කහම හැට හිතුනේ. මොකද මට ඒක ඒ තරම්ම ලස්සනයි කියලා කියන්න පුළුවන්. මම කියපු විදිහටම ලස්සනටම වැඩේ අපිට කරලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පාටි එක බබාගේ බර්ත්ඩේ පාටි එක ගන්න තැන තිබුණේ. ඉතින් ක්‍රවුඩ් එක පොඩ්ඩක් වැඩි වෙන්න කලින් අපි බබාගේ බර්ත්ඩේ ෆොටෝස් ටික වේලාසන ගත්තා. මොකද හවස් වෙද්දී එයත් චුට්ටක් අඬන්න ගනී කියලා බයට වේලාසනම අපි බෑක්ඩ්‍රොප් එක ඉස්සරහා කේක් එකත් එක්ක මේ වගේ ෆොටෝස් කිහිපයක් වීඩියෝස් කිහිපයක් අරගත්තා. ඇත්තටම කෙන්සු බබා පොඩ්ඩක්වත් අපිට කරදර කරේ නැහැ. මොකද එයා සාමාන්‍යයෙන් ටිකක් වේලාසන දොయ్య ගන්න බබෙක්. හැබැයි ඉතින් එයාගේ බර්ත්ඩේ එක දවසේ එයා පොඩ්ඩක්වත් කරදර කරේ නැහැ. මේ විදිහට හැරලා සෙල්ලම් කර හිටියා. ඉතින් අපි ඒ වෙලාවේ එයාගේ ෆොටෝස් වීඩියෝස් මෙන්න මේ විදිහට තමයි අරගත්තේ. ඉතින් අපේ අම්මත් හිටපු නිසා අපිට ගොඩක් ලේසි වුණා. මොකද එයා චූටි පැටියත් එක්ක හැම වෙලේම හිටියා. එයාව බලාගත්තා. මොකද එයා දැන් එක තැනක ඉන්න බබෙක් නෙමෙයි හැම වෙලාවෙම. ඉතින් එදා කෙන්සු බබාට අලුත් යාළුවෝ ගොඩාරියක් හම්බ වුණා. එයාත් ඉතින් මේ විදිහට හරි ආසාවෙන් එයාලත් එක්ක සෙල්ලම් කරන්න තමයි දඟල හිටියේ. ඉතින් මතක් කරන්න ඕන මේ ලස්සන කේක් එක මට හදලා දුන්නේ
කේක් by D to D දිනු දක්කා. ඉතින් එයා මං කියපු ඩිසයින් එක මේ විදිහටම හරිම ලස්සනට ඒ වගේම රසට බබාගේ බර්ත්ඩේ එකට මේ කේක් එක හදලා දුන්නා. ඇත්තට මේ කේක් එක දැක්කහම නිකන් කන්න හිතෙන්නේ නැති චිත්‍රයක් වගේ. මොකද හරිම පස්සේ වෙලා මේ වගේ පුංචි පුංචි කියපු මොකක්ද තියෙන්නේ මනිකගේ හදලා අපේ ටීම් එකට ගැලපෙන විදිහට ඒ කේක් එක හදලා තිබුණා. කෙන්සු බබාට ඉතින් අවුරුද්දක් කියන්නේ තවම පොඩිනේ. එයාට මේ දේවල් දැක්කහම ඒ පාටවල් ඒ දේවල් දැක්කහම ආස හිතුණාට තවම ලොකු තේරුමක් නැහැ. ඒත් ඉතින් කවදා හරි දවසක ලොකු වුණාම එයාට මේක ලස්සන මතකයක් වෙයි කියලා හිතලා තමයි මේ විදිහට එයාගේ මේ දවස හරිම ලස්සන මතකයක් කරන්න අපි හැමෝම අම්මා තාත්තා ආච්චි අපි හැමෝම එකතු වෙලා මේ දවස ලස්සන කරේ. ඉතින් අපි කට්ටිය නේන විදිහට ඒගොල්ලොන් ආව ගමම මුලින්ම කරේ ගොල්ලන් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. මොකද පාටි එක ඉවර වෙලා ගන්න හිටියොත් අමතක වෙනවා, කට්ටියව මග හැරෙනවා. ඒ හින්දා ඒගොල්ලොන් එන විදිහට ආපු වෙලාවෙම මේ වගේ කට්ටියම තියලා ලස්සන ෆොටෝ එකක් ගත්තා. ඉතින් මතක් කරන්න ඕන අපේ බබාගේ බර්ත්ඩේ පාටි එක දවසේ ෆොටෝස් කරේ. ඒ වගේම කලින් ෂූට් එක ඔක්කොම කරේ ජපානයේ ඉන්න කනීජේ ෆොටෝග්‍රැෆි කනිෂ්ක මල්ලි. එයාට ඇත්තටම කිව්වොත් අපි වෙනම කියන්න ඕනේ නෑ. එයා හැමදේම හොයලා බලලා පාටි එක වෙලාවෙ හැමදේම කට්ටිය බලලා ලස්සනට ෆොටෝස් ටික ඒ වගේම පිළිවෙලට හැම දෙයක්ම කරලා දුන්නා. ඉතින් එයාවත් හරි ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි බර්ත්ඩේ පාටි එක දවසේ DJ එක අපි බාර දීලා තිබුණේ. ජපානයේ මන් දන්න තරමින් හොඳම DJ කිව්වොත් හරි ඩොන් මැටි. ඉතින් මතීෂ මෙයාට තමයි අපි අපේ DJ එක බාර දුන්නේ. එයත් ඉතින් අය කියන්න ඕනේ නෑ. හරිම ලස්සනට සුපිරියටම අපිට එදා වැඩේ කරලා දුන්නා. කොච්චර හොඳට එයාගේ වැඩේ කරාද කියනව නම් පාටි එක අතර මැදදී පොලිසියනුත් ආවා. මොකද මං හිතන්නේ පාටි එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකුණුත් අපි කරේ ඩාන්ස් කරපු එක. ඒ තරම් ලස්සනට එයාගේ DJ එක ප්ලේ කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පාටි එක දවසේ අපේ ෆොටෝග්‍රැෆර් එතකොට DJ කේක්ස් ඔය වගේ දේවල් අපි මෙහි තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් කියලා හිතන විදිහේ මට හොඳම කට්ටියට මම බාර දීලා තිබුණේ.
ඉතින් ඇතුලේ පාටියක ඔය විදිහට යද්දී අපි එළියේ මේ වගේ බාබකියු එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපි ඉන්ඩෝ අවුට්ඩෝ දෙකම මේ විදිහට පාටියක ලෑස්ති කරලා තිබුණා. ඇත්තටම කිව්වොත් අපි ගන්න හිටියේ අවුට්ඩෝ විතරයි. ඉතින් එදා ඇත්තටම ජපානයේ සුළි කුණාටුවක් එනවා කියලා තිබුණ නිසා අපේ අයිඩියා එක වෙනස් කරලා අපි ඉන්ඩෝ අවුට්ඩෝ දෙකම ගන්නවා කියලා හිතුවා. ඉතින් අවුට්ඩෝ ඒරියා එකේ කට්ටියගේ පාටි එක මෙන්න මේ විදිහට තමයි ගියේ. බාබකියු එකත් එක්ක.